හලෝ කොහොමද? ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මගේ ක්‍රීම් සම්බන්ධ වීඩියෝ එකක් මම අරගෙන එන්නේ. ඉතින් කියන්න ඕනේ ලංකාවේ ඇති වෙලා තිබුණ තත්ත්වෙත් එක්ක ක්‍රීම් වීඩියෝ එකක් තියා මොන වීඩියෝ එකක්වත් දාන්න හිත දුන්නේ නැහැ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ දැන් කියන්න එපා ක්‍රීම් විකුණන්න එනවා මෙච්චර. ඒ වගේම තමයි කවුරු හරි කියනවා නම් ක්‍රීම් වීඩියෝ දැන් දාන්නේ ඇයි එහෙම කියලා අපි එදිනෙදා වැඩ කටයුතු අපේ එදිනෙදා කරගෙන යන්න වෙනවා. ඒ වගේම ලංකාවේ ඉපතට පත්වෙච්ච සියලුම දෙනාට නැවත තිබුණටත් වඩා හොඳට හැමදේම හදාගෙන ගොඩනැගෙන ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා සහ මියගිය සියලු දෙනාට නිවන් සුවය ප්‍රාර්ථනා කරන අපේ ආගමේ විදියට. ඉතින් මම හිතපු එකම දේ තමයි අපි ජීවත් වෙලා ඉන්න කාලේ මම කොහොමද විශ්වාස කරන දෙයක් අපි ජීවත් වෙලා ඉන්න කාලේ තමයි මේ හැමදේම අපි කරන කියන හැමදේම ජීවත් වෙලා ඉන්න කාලෙදි විතරයි. ඉතින් කාලා ඇඳලා එකිනෙකාට සහයෝගයෙන් සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න තමයි ඕනේ. ඊටුරු දේවල් නම් මම හිතන්නේ සල්ලි පොදි ගහගෙන මාලිගා හදාගෙන කොච්චර තිබුණත් ඇති නැති කියලා නැහැ. මොන හරි විපතක් වුණොත් අපේ වෙලාව ආවොත් අපිට යන්න වෙනවා සහ අපිට දුක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම ඒක තමයි විශ්වාස කරන්නේ. අනිත් දේ තමයි දැන් සමහර අය කියන්න පුළුවන් මොනවද අපි කරලා තියන්නේ මෙහෙම විපතටපත් වෙච්ච අය වෙනුවෙන් ක්‍රීම් විකුණනවා විතරයි කියලා. අම්මගේ අම්මා කියලා තියෙන දෙයක් තමයි මේ අත දුන්න දේ මේ අතට කියන්න එපා කියලා. ඉතින් ඒක නිසා අපි කරන්න පුළුවන් යුතුයකම් කොටස අපි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා ඒක අඬ බෙර ගහන්න අවශ්‍ය නැහැ කියලා. අපි හැමෝම පුළුවන් විදිහට හැමෝටම උදව් කරනවා. අපි හැමෝම රටක් විදියට ලෝකයක් විදියට ඔයගොල්ලෝ දකින්නදී ලෝකෙනුත් ආධාර ආවා අපිට. ඉතින් ඒක නිසා එක එක්කෙනා සෝෂල් මීඩියා දාන එකේ තම තමන්ගේ කැමැත්ත. ඒක මම කිසිම වරදක් දකින්නේ නැහැ. පින් කරන්න මම හිතන්නේ කාගෙන්වත් දකින්න අවශ්‍ය නැහැ. පින කියන දේ අපේ හිතට ඉබේ පහළ වෙන්න ඕන දෙයක්. පින් කරන්න ඕනේ කියන දේ. අනිත් දේවල් නම් අපි කාව හරි ලස්සට දැකලා හරි මොනවා හරි දේවල් ගන්න හිතෙන්නේ අපි කාව හරි දැකලා හරි මොනවා හරි දේවල් දැකලා හරි කියලා හිතන්න පුළුවන්. නමුත් පින කියන දේ අපිට පින් සිතුවිල්ලක් එන්නේ නිරායාසයෙන්ම. ඒක අපිට දැකලා කරන්න ඕනේ කියලා හිතලා කරන දෙයක් මිසක් කවුරුත් කියලා කරව ගන්නවත් එහෙම අවශ්‍ය නැහැ. හැබැයි සෝෂල් මීඩියා දාන එකේ යම් පිරිසක් හිත උණු වෙන්නේ නැති පිරිස් ඉන්නවනේ. ඒ අයටත් හිත උණු වෙලා දෙයක් කරන්න හිතෙනවා. මේකෙන් අසරණ වෙච්ච ජනතාවට මොකක් හරි සහනයක් ලැබෙනවා. ඉතින් ඒකට මම හරි කැමතියි. එහෙනම් ඉතින් අපි ක්‍රීම් වීඩියෝස් මම දිගටම දානවා. අපි හැමෝම අපේ දිනදා වැඩ කටයුතු කරගෙන යනවා. සබහාදාමෙන් විපතටපත් වෙච්ච හැමෝටම නැවත නැගිටි සිටින ශක්තියත් මිය ගියාට නිවන් සුවයත් නැවතත් අපි ප්‍රාර්ථනා කරනවා. කිසිම වීඩියෝ එකක් ක්‍රීම් ගැන දැම්මේ නැති වුණාට මගේ ක්‍රීම් පාර්සල් ඉතාලියට ආවා. ඉතින් ඉතාලියේ මගේ 3-4 වෙනි පාර ප්‍රොඩක්ට් ගන්න කස්ටමර්ස්ලා නැවත නැවත මගෙන් ක්‍රීම් ගත්තා. මම හිතුවේ මේ පාර විකිණේ නැති වෙයි කියලා. මොකද මම වීඩියෝ එකක් දාපු නැති නිසා. ඉතින් ඉතාලියේ ඉන්න හැමෝටම මුලින්ම තෑන්ක් කරන්න ඕනේ. හැමෝම ක්‍රීම් ටික අරගත්ත. ක්‍රීම් ඉවරයි දැන්. මේ තියෙන අපේ කොජික් ඇසිඩ් ක්‍රීම් එක. ඔයගලන්ට පේනවා ඇති මගේ ස්කින් එක. මම මේ ක්‍රීම් එක තමයි යූස් කරන්නේ. මගේ වයස අවුරුදු 30ක්. මම හිතනවා 30ට මේ විදිහට ස්කින් එක තියාගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අපේ ක්‍රීම් එක මම යූස් කරන නිසා කියලා. මොකද මගේ කලින් ස්කින් එකත් ඔයගොල්ලෝ දකින්න නැති. සහ කොයිම වෙලාවකත් ගොඩ කාලයකට කලින් ක්‍රීම් එක ගන්න කලින් තිබුණු පික්චර් එකක් දාලා දැන් පික්චර් එකක් දාලා ක්‍රීම් සෙල් කරන්නේ නැහැ. මේක පාවිච්චි කරන්න ගත්තේ අප්‍රේල් මාසේ ඉඳලා. දැන් මගේ ස්කින් එක කොහොමද කියලා ඔයගලන්ට ඒ වීඩියෝස් වල ඉඳලම බලන්න පුළුවන්. ඉතින් ඉතාලියේ ඉන්න අයටත් ඩිපොසිට් කරොත් ක්‍රීම් එක ලබා ගන්න පුළුවන්. මේ තියෙන අපේ ක්‍රීම් එක ලංකාවේටත් ගන්න පුළුවන්. ලංකාවේ දැන් ආයේ ක්‍රීම් කට්ටිය සල්ලි දානවා ගන්න. ඉතින් මේ තියෙන ක්‍රීම් එක අපේ කොජික් ක්‍රීම් එක මේක මම යූස් කරන ක්‍රීම් එක. ඉතින් දෙසැම්බර් 15 වෙනකම් අපේ ක්‍රීම් එක ගන්න හැමෝටම අපේ ලිප් බාම් එක ෆ්‍රී හම්බ වෙනවා. මේ තියෙන ලිප් බාම් එක. ඉතින් ලිප් බාම් එකත් එසේ මෙසේ ලිප් බාම් එක නෙමෙයි. මේක ලොකු වටිනාකමක් වෙනවා. මොකද මේකේ හොඳ රිසල්ට්ස් ලැබෙන නිසා. ඉතින් මේකත් මම ෆ්‍රී දෙන්නේ. මොකද මගෙන් යමක් අපෙන් ක්‍රීම් ගන්නට වෙන්න ඕන නිසා. ඉතින් ඒක නිසා අපේ ක්‍රීම් එක ගන්න හැමෝටම ලිප් බාම් එක ෆ්‍රී හම්බ වෙනවා දෙසැම්බර් 15 වෙනකම්. මේ කොජික් ඇසිඩ් තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ. ඉතින් ක්‍රීම් එකේ ලැබෙන රිසල්ට්ස් ගැන කිව්වොත් ක්‍රීම් එකෙන් කුරුලෑ, ලබ කැලල්, පැල්ලා, ඇස්සට අඳුරු බව, කටවටේ අඳුරු බව, uneven skin tone තියෙනවා නම් even tone එකකට ගන්න උදව් කරනවා. ඒ තරම්ම ක්‍රීම් එක මාරම හොඳයි. මම බෙල්ලේ මූණේ ඔක්කොම ඇප්ලයි කරනවා. ඔයගලන්ට පේනවා ඇති බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවම එන පාට නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් ශෙරාවේ ක්ලෙන්ස් එක, සෙටපිල් මොයිස්චරයිසර් එක, සෙටපිල් මොයිස්චරයිසර් එක නම් දැන් යූස් කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට රැට යූස් කරන්නේ මගේ ක්‍රීම් එක තමයි. හැබැයි මම මේකත් එක්ක තමයි යූස් කරේ. දැන් මම මේක පොඩ්ඩක් නවත්තලා මගේ ක්‍රීම් එක දැන් දිගටම පොඩ්ඩක් ගාගෙන යනවා.
ඉතින් ඔයගලන්ට පේනවා ඇති කොහොමද වෙනස කියලා. ඉතින් ක්‍රීම් එක ගන්න කැමති හැමෝටම WhatsApp නම්බර එක මෙතන දානවා. හැමෝම ඉතාලියේ ඉන්න අයටත් ලංකාවේ ඉන්න අයටත් ඔයගලෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අලුත් ක්‍රීම් ස්ටොක් එක එනවා. ඩිපොසිට් ඉතාලියේදී නම් ওই ප්‍රශ්න ඇති වෙනවා. මොකද ඩිපොසිට් කරපු අයට විතරයි දෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එකක් දෙකක් තමයි ඉතුරු වෙන්නේ. ඒකට තමයි මම ආයේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඒකත් ඊට පස්සේ සෙල් වෙනවා. ඉතින් එන්න කලින් මට කිව්වොත් මට ඕගොල්ලන්ගේ ක්‍රීම් එක වෙන් කරලා තියන්න පුළුවන්. මොකද දැනටම මම එහෙම කරලා තමයි මේක සෙල් කරේ සහ ඊට අමතරව ආයේ අලුතෙන් ඕන වෙච්ච අය හිටියා මගේ ක්‍රීම් එක ගාලා ඉවර වෙලා. ඒ අයට දී ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ අයටත් හැමෝටම තෑන්ක් කරනවා. ඉතින් ක්‍රීම් එක ගන්න කැමති WhatsApp නම්බරෙකට මැසේජ් එකක් දාන්න. bye